ආදරේ විත්ති ගුණයක්ද ඝටනා ගුණයක්ද? සමහර ළමයි විලහනවා. ඔයලා බලන්න ඕන එකක් තමයි. ප්‍රමාණය මත රඳා පවතිනවද නැද්ද? සමහර විට සමහරු නම් කියනවා නෑ නෑ ඒක ඝටනා ගුණයක් ප්‍රමාණය මත රඳා පවතින්නේ මට ප්‍රමාණයෙන් වැඩන්නේ ඕනේ කවුරු කෙනෙක් හරි මොකක් හරි කියලා නම් කරනවා. හරි. හැබැයි දරුවෝ කෙනෙක් කෙනාම ටික දවසක් යනකොට සමහරට එතනින් අයින් වෙලා ගිහලා වෙන කෙනෙක් එක්ක යාළු වෙනවා. හරි. එතකොට කවුරු හරි අහනවා ඇයි ඒ කියලා. එතකොට කියනවා කලින් එක්කනට වඩා මෙයාට සල්ලි තියෙනවා කියනවා. හරි. පදාර්ථ ප්‍රමාණය මත වෙනස් වෙලානේ දරුවෝ. ඒ හින්දා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ කෙලින්ම අයිති වෙන්නේ මොකටද? විත්ත ගුණ වලට ප්‍රමාණය මත වෙනස් වෙන එකක් තියෙන දරුවෝ. හරි. වෙනස් වෙන්නේ නැති එකක් නෙමෙයි. ස්ථිරවම අර ගැටලුව තියෙනවා. ඝටනා ගුණයක් නෙමෙයි ගන්න වෙන්නේ විත්ත ගුණයක් කියලා තමයි ප්‍රමාණය මත රඳා පවතින. සමහර වෙන එකක් තියා මුලින්ම කවුරු යාළු වෙලා දරුවෝ ටික දවසක් යනවා කියනවා ඉස්සර වගේ නෙමෙයි දැන් කළු වෙලා ඒ හින්දා බෑ කියලා කියනවා. හරි. බලපහම ඉතින් කෙලින්ම රඳා පවතින්නේ මොනවාමද කියලා තේරෙනවා. හරි. ඒ හින්දා සමහර ඒවා තියෙන ළමයි ඇවිල්ලා නිකන් විහිළුවට වගේ අහනවා. හරි. අපිටත් කියන්නේ පද්ධතිය විග්‍රහ කරලා තමයි බලන්න ඕනේ. ඔයගොල්ලෝ මේ හිතලා බලන්න එක වෙනස් වෙනවද කියලා ප්‍රමාණය වෙනස් කරපුවාම. භාගයක් ගත්තාම තියෙන පද්ධතියේ මොනවා හරි ඔයගොල්ලෝ කියන වෙනස් වෙනවා නම් අනිවාර්යෙන් අපි සලකන්න ඕනේ මොකක් කියලාද? පදාර්ථ ප්‍රමාණය මත රඳා එකක් කියලා. ඒ කියන්නේ විත්ති ගුණයක් කියලා. වෙනස් වෙන්නේ නැත්නම් ඝටනා ගුණයක් තමයි. හරි. සාමාන්‍යයෙන් උකාර ඒගොල්ලෝ දීලා උදාහරණ වල නම් හොඳට තියෙනවා. දැන් වර්තනාංකය ඔයගොල්ලෝ වීදුරු වල මොකක් හරි අගයක් ගන්නවා. හරි. සාමාන්‍යයෙන් එක කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් වගේ වෙනස් වෙනවද නැත්නම් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙන්නේ නැහැ දරුවෝ. කොච්චරක් ගත්තත් ඒක අගේ ඒකම තමයි ඉන්නේ. හරි. එහෙමනම් ඔයගොල්ලන් තේරෙන්න ඕනේ ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැති හින්දා ඝටනා ගුණ වලට තමයි අයිති. ප්‍රමාණය මත වෙනස් වෙන ඒවා දරුවෝ විත්ති ගුණ වලට අයිති. සමහර විට ওই විභාග ප්‍රතිඵල බලනුත් ඔක වෙලා ඇති. හරි. සමහරුට විභාග ප්‍රතිඵල හොඳ ප්‍රතිඵලයක් වුණාම සමහරට යාළුවෝ ටිකේම අතහැරලා දාන දරුවෝ කෙලින්ම. හරි. ඔයලා බලපහම ඉතින් අරකේ ප්‍රමාණය මත තමයි රඳා පවතින්නේ. සමහරු ඉන්නේ විෂයන් තුනම පෙල් දරුවෝ. ඒතර යාළුවෙක් ඉන්නවා ඒ තුනක්ම තියෙන කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? යාර කට්ටියව කෙලින්ම අතහැරලා දානවා. අනිත් කට්ටියව ප්‍රතිඵලත් නැහැ, මෙලෝදයක් නැහැ, වැඩක් නැහැ. යාළුවෝ කියලා ඉන්නේ පිස්සෝ ටිකක් කියලා. හරි. වෙන් කළා දානවා. එතකොට තේරෙනවා මොන ගුණද කියලා පැහැදිලිව තේරෙනවා. විත්ති ගුණද ඝටනා ගුණද කියලා. හරි.